ආයුබෝවන්. තව අවුරුදු 25කින් හෝ 30කින් ලෝකය මොන වගේ වෙයිද කියලා ඔබ කවදාද හිතලා තියෙනවද? අද අපි පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකේ ඉඳන් අපි ගමන් බිමන් යන වාහනය දක්වා හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න නියමිතයි. අද ෆැක්ට් ෆයින්ඩර් SL තුලින් අපි ඔබව රැගෙන යන්නේ අනාගත ලෝකයේ මොන වගේ වෙයිද කියලා විද්‍යාඥයින් පවසන පුදුම හිතෙන අනාවැකි පහක් වෙතටයි. අංක 5. පියාඹන වාහන සහ අධිවේගී ගමනාගමනය. 5 වෙනි ස්ථානය හිමිවන්නේ ගමනාගමනයටයි. 2050 වන විට මාර්ග තදබදය කියන දේ අතීතයට අයිති වෙන්න පුළුවන්. දැනටමත් පරීක්ෂණ මට්ටමේ තියෙන පියාඹන ටැක්සි එදාට සාමාන්‍ය දෙයක් වේවි. ඒ වගේම හයිපර්ලූප් තාක්ෂණය නිසා පැය කිහිපයක ගමනක් මිනිත්තු කිහිපයකින් අවසන් කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. අංක 4. කෘත්‍රිම බුද්ධිය සහ රොබෝවරු. අනාගතයේ ලෝකයේ ප්‍රධාන පාලකයා වන්නේ කෘත්‍රිම බුද්ධියයි. ඔබේ නිවසේ වැඩ කටයුතු කරන්න, උයන්න පිහන්න වගේම ඔබේ කාර්යාලයේ වැඩ කරන්නත් දියුණු රොබෝවරුන් එදාට නිර්මාණය වෙලා තියෙයි. මිනිස් මොළයට සමානව හිතන්න පුළුවන් රොබෝවරුන් නිසා අපේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. අංක 3. අඟහරු ලෝකයේ ජනාවාස. 3 වෙනි අනාවැකිය තමයි පෘථුවියෙන් එහා ලෝකය. 2050 වන විට මිනිසා අඟහරු ලෝකයේ සිය පළමු ජනාවාසය පිහිටුවා අවසන් වෙන්න පුළුවන්. අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය ස්පේස් ටුවරිසම් දියුණු වීම නිසා මුදල් තියෙන ඕනෑම කෙනෙකුට සඳට හෝ අඟහරුට විනෝදචාරිකාවක් යන්න එදාට සිහිනයක් නොවනු ඇත. අංක 2. මොළය සහ පරිගණකය සම්බන්ධ කිරීම. දෙවැනි ස්ථානය ටිකක් අද්භූතයි. ඒ තමයි ඉලොන් මස්ක්ගේ නියුරලින්ක් වැනි තාක්ෂණයන්. අනාගතයේදී ඔබට ටයිප් කරන්න හෝ කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔබේ සිතුවිලි මගින්ම පරිගණකය සහ ස්මාර්ට්ෆෝන් පාලනය කරන්න පුළුවන් චිප් එකක් මිනිස් මොළයට සවි කරන්න විද්‍යාඥයින් දැනටමත් කටයුතු කරමින් ඉන්නවා. අංක 1. රෝග නැති ලෝකයක් සහ අමරණීයත්වය. ලැයිස්තුවේ අංක 1 තමයි වෛද්‍ය විද්‍යාවේ දියුණුව. ජාන ඉංජිනේරු විද්‍යාව නිසා අනාගතයේ ඉපදෙන දරුවන් කිසිදු රෝගයක් නැතිව උපද්දවන්නට විද්‍යාඥයින්ට හැකි වේවි. ඒ වගේම වයසට යාම පාලනය කරන ඖෂධ නිසා මිනිසාට දැන් ඉන්නවාට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්නත් සමහර විට අමරණීය වෙන්නත් මඟ පෑදෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වෙනස්කම් වලින් ඔබ වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අනාගතය ගැන ඔබට බයද නැත්නම් සතුටුද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ අලුත්ම තොරතුරු දැනගන්න ෆැක්ට් ෆයින්ඩර් SL අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.